අපි කතා කරන්නේ DNA ප්‍රතිවලිතය ගැන. DNA ප්‍රතිවලිතය ඉතාම නිවැරදිව තේරුම් ගන්න ගොඩක්ම ලේසි වෙන දේ තමයි මේ පාඩමේ කන්ටෙන්ට් එක මොකක්ද කියන එක අවබෝධ කරගන්න එක. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රතිවලිතය කියලා කියන්නේ මොකක්ද? ප්‍රාග්ඥාස්ටිකයෙක්ගේ වුණත් සූන්‍යෂ්ටිකයෙක්ගේ වුණත් මේ DNA ප්‍රතිවලිතය කියන ක්‍රියාවලිය වෙනවද? වෙනව නම් වෙන්නේ කොහොමද? ඒක තමයි පළවෙනියටම දැනගන්න ඕනි දේ. ඊළඟට මොනවද මේ වැඩේට බලපාන එන්සයිම ප්‍රෝටීන කියන එක ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ප්‍රාග්ඥාස්ටිකයේගේ සූන්‍යෂ්ටිකයේගේ ක්‍රියාවලි දෙක ඉගෙනගෙන ඒවා සංසන්දනය කරලා සමානකම් වෙනස්කම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඇයි මෙහෙම එකක් වෙන්නේ? ඒ කියන්නේ මොකද්ද DNA ප්‍රතිවලිත වෙන එකේ වැදගත්කම? අවසානයේ දැනගන්න ඕනේ මේ ප්‍රතිවලිත වෙන ක්‍රියාවලියේදී වැරද්දක් වුණොත් නිවැරදි කරගන්න විදිහ, එහෙම නිවැරදි කරගන්න විදිහක් පිළිහිටලා තියෙන එකේ වැදගත්කම. ඔන්නෝක තමයි අපි DNA ප්‍රතිවලිතය යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. අපි මුලින්ම බලමු මොකද්ද DNA ප්‍රතිවලිතය කියන්නේ කියලා. DNA ප්‍රතිවලිතය කියලා කියන්නේ දැනට තියෙන DNA අණුවෙන් අලුත් ඒ වගේම DNA අණුවක් හැදෙන එක. මෙන්න මේ ක්‍රියාවලියට තමයි DNA ප්‍රතිවලිතය කියන්නේ. හරියට නිකන් මේක ෆොටෝකොපි ගහනවා වගේ වැඩක්. මේක අපි හඳුන්වන්නේ දැනට තියෙන ද්විත්වදාමය පාවිච්චි කරලා ඒක පිටපත් කරලා ඒකට සර්ව සම පිටපත් දෙකක් හදාගන්න ක්‍රියාවලිය විදිහට. DNA ප්‍රතිවලිතය කියලා කියන්නේ ඔන්න ඔය කතාව බොහොම සරලව අපි මේක වෙන විදිහ දැන් තේරුම් ගමු. ප්‍රාග්ඥාස්ටිකයෙක්ගේ වුණත් සූන්‍යෂ්ටිකයෙක්ගේ වුණත් DNA ප්‍රතිවලිත වීම සිද්ධ වෙනවා. හැබැයි මේගොල්ලොන්ගේ ප්‍රොසෙස් එක සමානයි. ඒ වුණාට පාවිච්චි කරන එන්සයිම වෙනස්. ප්‍රොසෙස් එක සමාන වුණේ කොහොමද? එන්සයිම වෙනස් වුණේ කොහොමද? අන්න ඒක තමයි අපිට දැන් තියෙන ප්‍රශ්නේ. ප්‍රාග්ඥාස්ටිකයෙක්ට උනත් සූන්‍යෂ්ටිකයෙක්ට උනත් වර්ණ දේහ තියෙනවා. හැබැයි සත්‍ය වර්ණ දේහ තියෙන්නේ සූන්‍යෂ්ටිකයෙක්ට විතරයි. ඇයි සූන්‍යෂ්ටිකයන්ට සත්‍ය වර්ණ දේහ තියෙනවා කියලා කියන්නේ? ඒකට හේතුව තමයි සූන්‍යෂ්ටිකයෙක්ට හිස්ටෝන ප්‍රෝටීන තියෙනවා. අන්න ඒ නිසා සූන්‍යෂ්ටිකයෙක් පාවිච්චි කරන එන්සයිම ප්‍රාග්ඥාස්ටිකයෙක් පාවිච්චි කරන එන්සයිම වලට වඩා වෙනස්. හැබැයි මේ දෙගොල්ලොන්ටම කොහොම හරි DNA එක්ක ප්‍රෝටීන පිහිටලා වර්ණ දේහ හැදිලා තියෙන හින්දා දෙගොල්ලොන්ගෙම DNA ප්‍රතිවලිත වෙන ක්‍රියාවලිය සමානයි. ඔන්නෝක තමයි අපි ඊළඟට දැනගන්න ඕනේ දේ. DNA ප්‍රතිවලිත වෙනකොට DNA ප්‍රතිවලිතය කියන එක හැමතිස්සෙම හැමතැනින්ම DNA අණුවක සිද්ධ වෙන්නේ නැහැ. DNA ප්‍රතිවලිත වීම පටන් ගන්න නිශ්චිත ස්ථානයක් තියෙනවා. ඕනෙම වැඩක් පටන් ගන්නකොට තියෙන අමාරුම දේ තමයි ඒක පටන් ගන්න විදිහ හිතා ගන්න එක. අන්න ඒ වගේ තමයි DNA ප්‍රතිවලිත වෙන එක. DNA ප්‍රතිවලිත වීමට අවශ්‍යයි. හැබැයි පටන් ගන්න තැනක් විදිහක් හිතා ගන්න බෑ. ඒ නිසා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා හැමතිස්සෙම DNA අණුවක් ප්‍රතිවලිත වෙන්න පටන් ගන්න එක නිශ්චිත ස්ථානයකින්. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් origin of replication. ප්‍රතිවලිතය ආරම්භ වෙන ස්ථානය. ඒක කෙටියෙන් ඔරි ස්ථානය කියලා හඳුන්වනවා. ඒ වගේමයි මේකට අපි සිංහලෙන් කියන්නේ ප්‍රතිවලිත ආරම්භය කියලා. මුලින්ම වෙන්න ඕනි දේ තමයි DNA අණුවක මේ ප්‍රතිවලිතය ආරම්භ වෙන ස්ථානය අඳුරගන්න එක. හැබැයි දැනට තියෙන ප්‍රශ්නේ තමයි සෛලයක් ඇතුලේ DNA අණුව පිහිටන්නේ දඟර ගහිලා අතිවලිත දඟර වෙලා හොඳට පැක් වෙලා. මෙහෙම DNA අණුව පිහිටලා තියෙනකොට ඔරි ස්ථානයක් අඳුරගන්න බෑ. ඒ නිසා මේ පළවෙනියට පෙන්නලා තියෙන අතිවලිත දඟර බවට පත් වෙලා ඇහිරිලා ඉන්න DNA ඊට යටින් ඉනිමගක් වගේ පෙන්නලා තියෙන ආකාරයට ඉහිල් වෙන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත්ම වැඩි. එහෙම DNA ඉහිල් වුණාට පස්සේ ප්‍රතිවලිත ආරම්භය, ඒ කියන්නේ ඔරි ස්ථානය නිරාවරණය වෙනවා. මෙන්න මේ ඔරි ස්ථානයට අර ප්‍රෝටීන එන්සයිම බැඳිලා ප්‍රතිවලිතය ආරම්භ වෙන්න ගන්නවා. අන්න ඒක තමයි තුන්වෙනි රූපෙන් පෙන්නලා තියෙන්නේ. ඒතර මෙතන වැදගත්ම වැඩේ තමයි ප්‍රතිවලිත ආරම්භයේ හෙවත් ඔරි ස්ථානය අඳුරගන්න එක. ඔරි ස්ථානය අඳුරගත්තට පස්සේ එතන ඉඳන් ප්‍රතිවලිතය, ඒ කියන්නේ අලුත් DNA අණුවක් සංශ්ලේෂණය වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඔන්න අපි DNA ප්‍රතිවලිතයේදී වෙන්නේ මොනවද කියලා බේසික් ප්‍රොසෙස් එක කතා කරා. දැන් අපි යමු මේ DNA ප්‍රතිවලිතයේ ඉදිරියට යනවා නම් අපි දැනගන්න ඕනේ වචන කීපයක් තියෙනවා. අන්න ඒ ටික ඉගෙන ගන්න. හැම තිස්සෙම DNA අණුවක් ගත්තොත් DNA අණුව ඉහිල් වුණාට පස්සේ තනි සරල රේඛාවක් වගේ දිස් වෙන විදිහට අපිට ඇඳ ගන්න පුළුවන්. ඔය මම නිල් පාටින් පෙන්නලා තියෙන්නේ DNA අණුවක් කියලා හිතන්න. එක පැත්තක් පහ අනෙක් පැත්ත 3. මොකක්ද මේ 5 3 කියලා හඳුන්වන්නේ? ඕගොල්ලෝ දන්නවා DNA අණුවක් හැදිලා තියෙන්නේ සීනි හා පොස්පේට් වලින්. අතරමැද්දේ නයිට්‍රෝජනීය භස්ම යොගලණය වෙලා ඉන්නවා.
එතකොට මේ DNA අණුවේ අත්වැල විදිහට තියෙන සීනි පොස්පේට් වල සීනි අණුව ගත්තොත් සීනි අණුවේ කාබන් 5ක් තියෙන සීනි අණුවක් තමයි පිහිටන්නේ. මේ කාබන් 5 සීනි අණුවේ හැමතිස්සෙම 5 වෙනි කාබන් අණුව නම් එක කෙළවරක පිහිටන්නේ අන්නේ අන්තයට 5 අන්තය කියලා කියනවා. සමහර අන්ත තියෙනවා සීනි අණුවේ 3 වෙනි කාබන් පරමාණුව පිහිටන. 3 වෙනි කාබන් පරමාණුව පිහිටන අන්තය 3 අන්තය කියලා කියනවා. එතකොට එන්නේ මේ විදිහට තමයි 5 අන්තයක් 3 අන්තයක් කියලා අන්ත දෙකක් හැදෙන්නේ. ඒ කියන්නේ මේ තනි DNA අණුවේ පෙන්ටෝස් සීනි වල කාබන් 5 වෙනි කාබන් පරමාණුව පිහිටනවා නම් 5 අන්තයක් 3 වෙනි කාබන් පරමාණුව පිහිටනවා නම් 3 අන්තයක් කියලා අපි අන්ත දෙකක් හඳුන්වලා දෙනවා. දැන් අපි යමු ඊටු ටික බලන්න. ඊළඟට අපි දැනගන්න ඕනේ වැදගත් දේ තමයි මොකද්ද මේ පෙරටු දාමය මොකද්ද ප්‍රමාදී දාමය කියලා දාම දෙකක් තියෙන්නේ. පෙරටු දාමය කියලා කියන්නේ දැන් ඔරි ස්ථානය අඳුරගත්තනේ. ඔරි ස්ථානයේ ඉඳන් හැමතිස්සෙම එක පැත්තකට එක දිගට අලුතෙන් DNA අණුව සංශ්ලේෂණය කරගෙන යන්න පුළුවන්. අන්නේ පැත්තට තමයි පෙරටු දාමය කියලා කියන්නේ. ඔරි ස්ථානයේ ඉඳන් අනිත් පැත්තට යන්න පුළුවන් DNA අණුව කැඩි කැඩි සංශ්ලේෂණය වෙවි. ඒ කියන්නේ එක දිගට සංශ්ලේෂණය වෙන්න බෑ. අන්නේ දාමයට තමයි ප්‍රමාදී දාමය කියලා කියන්නේ. දැන් ඔරි ස්ථානයේ ඉඳන් පැති දෙකක් හැදෙනවනේ. ඔරි ස්ථානය කියලා හැමතිස්සෙම DNA අණුව මැද්දෙන් කැඩුවම මෙන්න මේ රූපේ පෙන්වන විදිහට ඔරි ස්ථානයෙන් පස්සේ දැන් පැති දෙකක් හැදෙනවා. මේ මැද්දෙන් හරස් ඉරකින් පෙන්වන්නේ ඔරි ස්ථානය. ඔය 3-5- කියලා හඳුන්වලා දීලා තියෙන එක පැත්තක් කිසිම ඉලක්කමක් නොදා පෙන්වලා තියෙන නිල් පාට ඉරකින් අනිත් පැත්ත. එතකොට මේ පැති දෙක තමයි ප්‍රමාදී දාමය හෝ පෙරටු දාමය බවට පත් වෙන්නේ. පෙරටු දාමය කියන්නේ තනියම අඛණ්ඩව සංශ්ලේෂණය වීගෙන යන දාමය. ප්‍රමාදී දාමය කියලා කියන්නේ ඛණ්ඩ විදිහට සංශ්ලේෂණය වීගෙන යන දාමය. මෙහෙම දාම දෙකේ ප්‍රමාදී දාමයේ ඛණ්ඩ, ඒ කියන්නේ කෑලි කෑලි කැඩි කැඩි යන බව හොයාගත්තේ ඔකසාකි කියන විද්‍යාඥයා. නිසා යාට ගරු කරන්න තමයි මේ එක කොටසක් ඔකසාකි ඛණ්ඩයක් විදිහට නම් කරන්නේ. මේ තියෙන්නේ අපේ DNA අණුව ඔරි ස්ථානයේ අඳුරගත්තා. ඔරි ස්ථානයේ අඳුරගත්තට පස්සේ අපිට පේනවා ඔරි ස්ථානයේ 3 අන්තයක් තියෙන්නේ. DNA අණුවේ කෙළවරේ 5 අන්තයක් තියෙන්නේ. හැම තිස්සෙම අලුතෙන් DNA අණුවක් සංශ්ලේෂණය වෙනකොට වැඩේ පටන් ගන්නේ 5 වෙනි කාබන් පරමාණුවකින්. 5 අන්තයක් ඇවිල්ලා වදින්නේ 3 අන්තයකින්. ඒ කියන්නේ 5 වෙනි කාබන් පරමාණුව ඇවිල්ලා පිහිටන්නේ 3 වෙනි කාබන් පරමාණුවක් තියෙන DNA අණුවකින්. දැනට තියෙන DNA අණුවේ 3 අන්තයට තමයි අලුතෙන් හැදෙන DNA අණුවේ 5 වෙනි කාබන් පරමාණුව මුලින්ම ඇවිල්ලා වදින්නේ. ඊළඟට එයා තමයි ඉදිරියට සංශ්ලේෂණය වෙවි යන්නේ. මුලින්ම 5 වෙනි කාබන් පරමාණුව සෙට් කරගන්නවා. ඊළඟට ඉස්සරහට යනවා අවසානයේ 3 කෙනෙක්ගෙන් ඉවර වෙන්න. ඒ කියන්නේ 3 වෙනි කාබන් පරමාණුවකින් ඉවර වෙන්න. අන්න ඒ පැත්ත පෙරටු දාමය අඛණ්ඩව බය නැතුව සංශ්ලේෂණය වීගෙන යන පැත්ත. ඒ පැත්ත නොවන අනිත් පැත්ත, කියන්නේ ඔරි ස්ථානයෙන් 3 ගෙන් පටන් අරගෙන 5 කාබන් පරමාණුවක් වැදිලා ඔය රතු පාටට පෙන්නලා තියෙන විදිහට අලුතෙන් සංශ්ලේෂණය වීගෙන යන පැත්ත පෙරටු දාමය. එහෙම නොවන අනිත් පැත්ත කැඩි කැඩි සංශ්ලේෂණය වීගෙන ඉන්නේ අන්නේ පැත්ත ප්‍රමාදී දාමය. ඔය යටින් පෙන්නලා තියෙන DNA අණුවේ ඊතල ඛණ්ඩ විදිහට පෙන්නලා තියෙන්නේ ප්‍රමාදී දාමය කියලා පෙන්වන්න. එක පොඩි ඛණ්ඩ ඊතලයකට තමයි අපි ඔකසාකි ඛණ්ඩයක් කියලා කියන්නේ. මේ තියෙන්නේ DNA අණුවක් ප්‍රතිවලිත වෙන්න ගත්තට පස්සේ පේන විදිහ අපි මේ සම්පූර්ණ රූපයටම කියන්නේ ප්‍රතිවලිත බුබුල කියලා. ඔයාට පේනවා ඔරි ස්ථානයේ හොයාගෙන හඳුරගෙන පටන් අරගෙන තියෙනවා ප්‍රතිවලිතය වෙන්න. ඔරි ස්ථානයේ ඉඳන් දෙපැත්තට ප්‍රතිවලිතය සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. හැමතිස්සෙම 5 අන්තයේ ඉඳන් 3 අන්තයට අඛණ්ඩව DNA අණුව හැදීගෙන යනවා. ඒකට කිව්වේ පෙරටු දාමය කියලා. එහෙම හැදෙන්න බැරි අනික් කෑල්ල ප්‍රමාදී දාමය ඛණ්ඩ විදියට සංශ්ලේෂණය වීගෙන එනවා. ඔන්න අපිට පේනවා DNA දාම දෙකෙන් අලුත් DNA දාම දෙකක් හැදෙන. ඒ කියන්නේ DNA ප්‍රතිවලිත වෙන ක්‍රියාවලිය මෙන්න මෙච්චරයි DNA ප්‍රතිවලිතයේ යාන්ත්‍රණය කියලා අපිට දැනගන්න තියෙන්නේ. අපි ඉදිරියේදී DNA ප්‍රතිවලිත ක්‍රියාවලියට බලපාන එන්සයිම ප්‍රෝටීන ගැන සාකච්ඡා කරමු.